සුබ දවසක් සියලුම දෙනාට. අද අපි කතා කරනවා තවත් එක වැදගත් මාතෘකාවක් research methods යටතේ අපිට කතා කරන්න වෙන. ඒ තමයි types of variables. variable එකක් කියලා අපි කියන්නේ අපි සිංහලෙන් කිව්වොත් මේ variable කියන්නේ විචලනයක් කියන එක. වෙනස් විය හැකි ස්ථිර නොවන වගේ අදහසක් තමයි තියෙන්නේ. එතකොට අපි මේ research method යටතේ මේ variable කියන එක අපි නිර්වචනය කරොත් අපිට කියන්න පුළුවන් variable එකක් කියලා කියන්නේ යම්කිසි පුද්ගලයෙක් වෙන්න පුළුවන් යම්කිසි දෙයක වෙන්න පුළුවන් එහෙම නැත්නම් මොකක් හරි කන්ඩිෂන් එකක තත්වයක වෙන්න පුළුවන් මෙන්න මේ දේවල් වල වෙනස් විය හැකි එහෙමත් නැත්නම් වෙනස් වෙන ගුණාංග හරි ලක්ෂණ වලට හරි අපි කියනවා variable එකක් කියලා. එතකොට variable වල ප්‍රධාන වශයෙන් කොටස් හතරක් කතා කරනවා. හොඳයි අපි ඉස්සෙල්ලාම කතා කරමු පළවෙනි variable එක. ඒ තමයි independent variable කියන එක. මේ independent variable කියන එක තමයි අපිට පුළුවන් control කරන්න. එහෙම නැත්නම් අපිට ඕන විදිහට හසුරවන්න. එහෙම නැත්නම් අපිට පාලනය කරන්න. පුළුවන් variable එක අපි අඳුර ගන්නවා independent variable කියලා. එතකොට මෙන්න මේ independent variable එකට කරන බලපෑම් නිසා වෙනස්කම් නිසා අපිට පුළුවන් ඒ හරහා කොහොමද ඒදී dependent variable එකට බලපාන්නේ කියලා බලන්න. dependent variable එක අපි ඊළඟට කතා කරනවා. එතකොට මේ independent variable එක positive හරි negative හරි විදිහට dependent variable එකට බලපාන්න පුළුවන්. මේ උදාහරණේ බලන්න. As is the smoking for lung cancers. මේකේ smoking කියන එක තමයි independent variable එක වෙන්නේ. ඇයි එහෙම වෙන්නේ? මොකද මේ smoking කියන එක තමයි lung cancers වලට බලපෑමක් එල්ල කරන්නේ. positive හරි negative හරි විදිහට බලපෑමක් කරන්නේ lung cancers වලට මේ smoking කියන එක. smoking කියන එක වැඩි වුණොත් ඒක බලපානවා lung cancers වලට. smoking කියන එක අඩු වුණොත් ඒකත් බලපානවා lung cancers වලට. ඒක නිසා මේ change එක එහෙම නැත්නම් වෙනසක් කරන්න පුළුවන් කාරණාව තමයි මේ විදිහට smoking කියන එක. ඒක නිසා අපි මේ smoking කියන එක independent variable එක විදිහට අඳුන ගන්නවා. දෙවෙනි variable එක තමයි dependent variable. එතකොට dependent variable කියලා කියන්නේ අපි අර කලින් කතා කරපු independent variable එකේ බලපෑම නිසා ඇති වෙච්ච අවසාන ප්‍රතිඵලය. නැත්නම් result එකට අපි කියනවා dependent variable කියලා. එහෙමත් නැත්නම් independent variable කියලා කියන්නේ ඇත්තටම cause එක. dependent variable කියලා කියන්නේ effect එක. මෙතන උදාහරණයක් දීලා තියෙනවා කලින් උදාහරණෙමයි as is the smoking for lung cancers. ඒතර මේකෙදි අපි අඳුරගත්තා smoking කියන්නේ cause එක. එහෙම නැත්නම් අපි වෙනස් කරන සාධකය variable එක. එහෙම නැත්නම් independent variable එක. එතකොට lung cancers කියන්නේ effect එක. smoking නිසා අවසානයේ මොකද සිද්ධ වෙන්නේ? lung cancers. smoking වල බලපෑම කොහෙට දෙන්නේ? lung cancers වලට. ඒතර මේ lung cancers කියන එක තමයි dependent variable එක වෙන්නේ. හොඳයි. එතකොට මෙතන උදාහරණ තුනක් මම අරගෙන තියෙනවා. අපි බලමු එකින් එක කතා කරලා මේ independent variable සහ dependent variable එක අතර වෙනස චුට්ටක් අඳුර ගන්න. පළවෙනි එක තමයි the impact of water intake on plant growth. එතකොට මේකේ විදිහට independent variable එක වෙන්නේ water amount of water. එහෙම නැත්නම් water intake කියන එක. හේතුව මොකද්ද? මේ water තමයි cause එක. අපි මේ water intake එක තමයි වෙනස් කරන්නේ. amount of water කියන එක තමයි රිසර්ච් වෙනස් කරන්නේ. එහෙම නැත්නම් control කරන්නේ. ඒ හරහා මේ වතුර කොහොමද බලපාන්නේ plant growth එකට කියලා තමයි බලන්නේ. එතකොට වතුර පාලනය කරන එක බලපාන්නේ මොකටද? plant growth එකට. ඒක නිසා plant growth එක තමයි මේකේ dependent variable එක වෙන්නේ. ඊළඟ එක තමයි the effect of study time on students academic performance. එතකොට මේ උදාහරණ විදිහට study time එක තමයි independent variable එක වෙන්නේ. ඒකට හේතුව තමයි මෙන්න මේ study time එක තමයි අපි වෙනස් කරලා control කරලා අපි බලන්නේ මෙන්න මේ study time එක කොහොමද බලපාන්නේ academic performance වලට කියලා. එතකොට course එක තමයි study time කියන එක. එතකොට effect එක තමයි academic performance. එතකොට dependent variable එක වෙන්නේ academic performance කියන එක. තුන්වෙනි කාරණාව තමයි the effect of screen time on eye strain among students. screen time එක තමයි independent variable එක වෙන්නේ. මොකද screen time එක වැඩි වෙනකොට ඒක බලපානවා dependent variable එකට. screen time එක අඩු වෙනකොට ඒක බලපානවා dependent variable එකට. ඒ නිසා screen time කියන්නේ independent variable එක. dependent variable එක වෙන්නේ මොකද්ද? බලපාන්නේ මොකටද මේක screen time? eye strain වලට. නැත්නම් ඇසේ පීඩනයට. ඒක නිසා eye strain කියන එක dependent variable එක වෙනවා.
හොඳයි. තුන්වෙනි variable එක තමයි අපි කතා කරන්නේ mediating variable. එතකොට මේ mediating variable එකෙන් සිද්ධ වෙන්නේ මෙන්න මේ variable එකෙන් විස්තර කරනවා මොකක්ද මේ independent සහ dependent variable දෙක අතර තියෙන සම්බන්ධතාවය. කොයි වගේ සම්බන්ධතාවයක්ද තියෙන්නේ? කොහොම සම්බන්ධතාවයක්ද තියෙන කියන දේ මෙන්න මේ mediating variable එක හරහා විස්තර කරනවා. අපිට දැනගන්න පුළුවන්. සහ mediating variable එක හැම වෙලේම ඉන්නේ independent variable එක සහ dependent variable එක අතර මැද්දේ. එතකොට independent variable එකකින් එන බලපෑම ඉස්සලාම එන්නේ mediating variable එකට ඊට පස්සේ තමයි ඒක dependent variable එකට යන්නේ. අපි මේ උදාහරණය බලමු. එතකොට ගොඩක් හොඳට පැහැදිලි වෙයි මේ කාරණාව. Due to training, employees' competence will increase. training නිසා මොකද වෙන්නේ? employee ලාගේ competence එක කියන එක හැකියාව කියන දේ වැඩි වෙනවා. වර්ධනය වෙනවා. Due to increased competence, productivity will increase. මේ වැඩි වෙන competence එක හින්දා මොකද වෙන්නේ? අන්න ඒ හින්දා productivity එකත් වැඩි වෙනවා company එකේ. එතකොට මේ statement එකේ විදිහට බලන්න මොකද්ද cause එක? එහෙම නැත්නම් independent variable එක. පැහැදිලි independent variable එක වෙන්නේ training. ඇයි? මෙන්න මේ training තමයි අඩු වැඩි වීම මත බලපෑමක් එල්ල කරන්නේ. එහෙම නැත්නම් අපිට වෙනස් කරන්න හසුරවන්න පුළුවන් variable එක තමයි training කියන එක. ඒ නිසා අපි ඒක අඳුර ගන්නවා independent variable කියලා. right. එතකොට මේක effect එක මොකද්ද? එහෙම නැත්නම් බලපෑමකට ලක් වෙන්නේ මොකද්ද? එහෙම නැත්නම් dependent variable එක. productivity කියන එක. training නිසා අවසානයේදී මොකද්ද වෙන්නේ? productivity කියන එක තමයි වැඩි වෙලා තියෙන්නේ. right. එතකොට ඒ අතරේ තියෙනවා තවත් වැදගත් දෙයක්. ඒ තමයි mediating variable එක. බලන්න training සහ productivity අතරේ තියෙන relationship එක පෙන්නලා දීලා තියෙන මොකද්ද මේ statement එකේ විදියට? competence කියන එක. training නිසා competence එක වැඩි වෙනවා. training වල බලපෑම නිසා මොකද වෙලා තියෙන්නේ? ඉස්සෙල්ලාම competence එක වැඩි වෙනවා. ඒතර මේ competence එක වැඩි වෙච්ච නිසා මොකද වෙලා තියෙන්නේ? productivity එක වැඩි වෙනවා. ඒ හරහා independent variable එක සහ dependent variable එක අතර මොකක්ද වෙලා තියෙන්නේ? සම්බන්ධතාවය පෙන්වලා දීලා තියෙනවා මෙන්න මේ mediating variable එක හරහා. එහෙම නැත්නම් මේ competence කියන දේ හරහා. ඊළඟ variable එක තමයි moderating variable කියන එක. ඒතර moderating variable කියලා කියන්නේ independent variable එක සහ dependent variable එක අතර සම්බන්ධතාවයක් තියෙනවා. relationship එකක් තියෙනවා. අපි ඒක දන්නවා. independent variable කියන්නේ cause එක, dependent variable කියන්නේ effect එක. independent variable එකේ වෙනස් වීම නිසා dependent variable එකට කොහොමද ඒක බලපාන කියලා තමයි බලන්නේ research එක. ඒතකොට මේ දෙක අතර ඇත්තටම relationship එකක් තියෙනවා. මෙන්න මේ relationship එක වෙනස් කරන්න. එහෙම නැත්නම් මේ තියෙන relationship එකේ strength එක අඩු වැඩි කරන්න. එතන මේ relationship එකේ තියෙන දිශානතිය direction එක වෙනස් කරන්න. පුළුවන් variable එකකට අපි කියනවා moderating variable කියලා. අපි ඒක උදාහරණයකින් බලමු. මේ උදාහරණයේ විදිහට training positively associate with higher productivity. training කියන දේ higher productivity කියන එකත් එක්ක positive විදිහට සම්බන්ධ වෙලා තියෙනවා. කියන්නේ training වැඩි වෙනවා කියන්නේ productivity එක වැඩි වෙනවා. Further, positive relationship become untrue for trainees who have no motivation to learn. ඒ කියන්නේ මොකද්ද? හැබැයි ඉගෙන ගන්න motivation එකක් නැති කට්ටිය ඉන්නවනේ. එහෙමයි ඉන්න පුළුවන්. ඒතකොට ඉගෙන ගන්න motivation එකක් නැති traineesලා ඉන්න තැන් වලට මේ කතාව ගැලපෙන්නේ නැහැ. ඇයි? ඉගෙන ගන්න කිසිම motivation එකක් නැත්තම් එයාට training කරා කියලා තේරුමක් නැහැ. ඉගෙනුවා කියලා තේරුමක් නැහැ. මොකද එයාගේ skill එකවත් knowledge එකවත් attitude එකවත් වර්ධනය වෙන්නේ නැහැ. එහෙම වර්ධනය වුනේ නැහැ කියන්නේ එයාගෙන් productivity එකට වැඩිවීමක් අපිට අපේක්ෂා කරන්න බෑ. ඒ කියන්නේ එයා training එක දුන්නා කියන එක training එක දුන්නේ නැහැ කියන තැනට සමානයි. ඇයි එයාට motivation එකක් නැහැ කිසිම ඉගෙන ගන්න. ඒ හින්දා එයා ඉගෙන ගන්නේ නැහැ. හැබැයි මේක සාධාරණයි මේ කතාව හරි. ඇත්තටම ඉගෙන ගන්න motivation එකක් තියෙන traineesලා ඉන්නවා. අන්න එහෙනම් training කරාම එයාලා ඉගෙන ගන්න motivation එකක් තියෙනවා. එතකොට එයාලා හරහා productivity එක වැඩි වෙනවා. ඒ හරහා productivity එක වැඩි වෙනවා. ඒතර මේක තමයි මේ statement එකේ කියන්නේ. එහෙම බැලුවාම මේක independent variable එක සහ dependent variable එක අපි අඳුරගත්තොත් training කියන එක තමයි independent variable එක වෙන්නේ. මොකද ඒක තමයි course එක. ඒක තමයි අපි වෙනස් කරන්නේ, change කරන්නේ, හැසිරීමට ලක් කරන්නේ. එතකොට මේකේ dependent variable එක වෙන්නේ බලපෑම. හරිද? effect එක සිද්ධ වෙන මොකද productivity කියන එක. training නිසා productivity එක
වැඩි වෙනවා. ට්‍රේනින් සහ ප්‍රොඩක්ටිවිටි අතර පොසිටිව් සම්බන්ධතාවයක් තියෙනවා. මේක තමයි රිලේෂන්ෂිප් එක තියෙන. ඊට පස්සේ අපි දැන් ඊළඟ කතාවට යනවා. ට්‍රේනින් සහ ප්‍රොඩක්ටිවිටි අතර සම්බන්ධතාවයක් තිබ්බත් මොකද්ද වෙන්නේ? මිනිස්සුන්ට එහෙම නැත්නම් ට්‍රේනිස්ලාට ඉගෙන ගන්න මොටිවේෂන් එකක් නැත්තම් ඇත්තටම ට්‍රේනින් කරා කියලා ප්‍රොඩක්ටිවිටි එක වැඩි වෙන්නේ නැහැ. ට්‍රේනින් කරා කියලා ප්‍රොඩක්ටිවිටි එක වැඩි වෙන්නේ ඇත්තටම ඉන්න ට්‍රේනිස්ලා ඉගෙන ගන්න හොඳ මොටිවේෂන් එකක් තිබ්බොත් විතරයි. මොටිවේෂන් එකක් තිබ්බොත් එයාලා ඒ ට්‍රේනින් තුලින් යම් කිසි දෙයක් ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගැනීම හරහා ප්‍රොඩක්ටිවිටි එක වැඩි වෙනවා. ට්‍රේනින් තිබ්බට මොටිවේෂන් එකක් නැති කට්ටියකට ගන්නොත් මොකද වෙන්නේ? එයාලා කිසිම ස්කිල් එකක් ඩෙවලොප් වෙන්නේ නැහැ. නොලෙජ් එකක් වැඩි වෙන්නේ නැහැ. ඒක නිසා ප්‍රොඩක්ටිවිටි එක වැඩි වෙන්නේ නැහැ. අන්න එතකොට මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? මෙන්න මේ motivation to learn කියන එක moderating variable එකක් වෙලා තියෙනවා. එහෙමත් නැත්නම් motivation to learn කියන එක මෙන්න මේ training සහ productivity කියන දෙක අතර තියෙන සම්බන්ධතාවයේ strength එක වෙනස් කරන්න බලපෑමක් කරනවා. මෙතන දීලා තියෙනවා තව එක උදාහරණයක්. අපි ඒක බලමු. Manager of ABC company observes that morale of employees in the company is low. ABC කියලා කම්පැනි එකක් තියෙනවා. ඒකේ මැනේජර්ට නිරීක්ෂණය වෙනවා කම්පැනි එකේ එම්ප්ලොයිස් ලගේ මොරාල් එක අඩුයි කියලා. Manager thinks if the pay scale of employees is improved, the morale will improve. මැනේජර් හිතනවා එම්ප්ලොයිස් ලගේ pay scale එක වැටුප් මට්ටම වැඩි කරොත් එයාලගේ මොරාල් එක වැඩි වෙයි කියලා. The manager doubt increasing the pay scale going to raise the morale of employees. හැබැයි මැනේජර් doubt එකකුත් තියෙනවා මේ pay scale එක වැඩි කර පමණින්ම එම්ප්ලොයිස් ලගේ මොරාල් එකත් වැඩි වෙයිද කියලා. Manager's guess is that those who have good side income will just not be turned on by higher pay. Manager හිතනවා කාට හරි කෙනෙකුට මේ අතරේ side income එකක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රධාන වැටුපට අමතරව තව මොන හරි පොඩි රස්සාවල් කරලා පොඩි side income එකක් තියෙන අය ඉන්නවා නම් එයාලට pay scale එක වැඩි කර පමණින්ම එයාලගේ morale එක වැඩි වෙන එකක් නැහැ. Those without side income will be happy. කිසිම side income එකක් නැතුව වෙන කිසිම ආදායම් මාර්ගයක් නැති අයට pay scale එක රුපියල් 10කින් වැඩි වුණොත් එයාලා සතුටු වෙයි. එයාලගේ මොරාල් එක ඒ හරහා වැඩි වෙයි කියලා මැනේජර් හිතෙනවා. එතකොට මේ ස්ටේට්මන්ට් එකේ විදිහට අපේ ඉන්ඩිපෙන්ඩන්ට් වේරියබල් එක වෙන්නේ මොකක්ද? pay scale කියන එක. ඇයි මේක තමයි කෝස් එක. pay scale එක අඩු වැඩි වීම මත තමයි අඩු වැඩි වීම තමයි ඩිපෙන්ඩන්ට් වේරියබල් එකට බලපාන්නේ. ඒතකොට ඩිපෙන්ඩන්ට් වේරියබල් එක අපිට අඳුර ගන්න පුළුවන් ඉෆෙක්ට් එක එම්ප්ලොයි මොරාල් කියන එක. එම්ප්ලොයිස් ලගේ මොරාල් එක කියන එක. මොකද pay scale එක වැඩි වුණොත් ඒක බලපාන්නේ එම්ප්ලොයි ලගේ මොරාල් එකට. pay scale එක අඩු වෙන එකත් එම්ප්ලොයි මොරාල් එකට බලපාන. ඒ නිසා මේ ඉන්ඩිපෙන්ඩන්ට් සහ ඩිපෙන්ඩන්ට් වේරියබල් දෙක අතර රිලේෂන්ෂිප් එකක් දැන් ගොඩ නැගිලා තියෙනවා. එතකොට මෙන්න මේ රිලේෂන්ෂිප් එකට මේ රිලේෂන්ෂිප් එකේ තියෙන ස්ට්‍රෙන්ත් එක අඩු වැඩි කරන්න පුළුවන්. නැත්නම් වෙනස් කරන්න පුළුවන්. නැත්නම් මේකේ තියෙන ඩයිරෙක්ෂන් එක වෙනස් කරන්න පුළුවන් සාධකයකුත් මෙතන දැන් අපිට හම්බෙලා තියෙනවා. ඒ තමයි සයිඩ් ඉන්කම් කියන්නේ. හේතුව මොකද්ද? pay scale එක තියෙනවා ඒක වැඩි වෙනවා. හැබැයි moral of the employee කියන එක වැඩි වෙන්නේ නැහැ. කොහොමයි කියද? side income එකක් තියෙනවා ඒක. අන්න එතකොට මොකද වෙලා තියෙන්නේ? මේ independent සහ dependent variable කියන එක අතර තියෙන සම්බන්ධතාවයට බලපෑමක් වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඒ strength එක අඩු වැඩි කරන්න මේ side income එක කියන එක moderating variable එකක් විදිහට සම්බන්ධ වෙලා තියෙනවා. හොඳයි අපි අද කතා කරා types of variables variable හතරක් ගැන කතා කරා independent dependent mediating සහ moderating variable කියලා. independent variable කියලා අපි කතා කරේ මේ variable එක තමයි අපි change කරන්නේ. එහෙම නැත්නම් control කරන්නේ. dependent variable එක කියලා කියන්නේ independent variable එකේ බලපෑම නිසා අන්තිමට ඇති වෙන ප්‍රතිඵලය. එහෙම නැත්නම් result එක outcome එක. mediating variable එක කියලා අපි කතා කරේ independent සහ dependent variable දෙක අතර තියෙන relationship සම්බන්ධතාවය. මොන වගේ සම්බන්ධතාවයක්ද තියෙන්නේ? ඇයි එහෙම සම්බන්ධතාවයක් තියෙන්නේ කියන දේ විස්තර කරන variable එක තමයි mediating variable එක කියලා කියන්නේ. moderating variable එකේදී සිද්ධ වෙන්නේ independent සහ dependent variable දෙක අතර තියෙන relationship එකේ strength එක අඩු වැඩි කරන එක. නැත්නම් change කරන එක. මෙන්න මේ relationship එකේ තියෙන සම්බන්ධතාවයේ තියෙන direction එක වෙනස් කරන එක. මෙන්න මේ දේවල් තමයි moderating variable එකකින් සිද්ධ වෙන්නේ. සියලු දෙනාටම සුබ දවසක්.